හායි ළමයි. මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඇත්තටම හරි නියම ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. මේ මොකද්ද ප්‍රශ්නේ? මේ අපි කරන කර්මයන්, අපි කරන දේවල් කොහේද එකතු වෙන්නේ? කවුද ඔක ගණනය කරන්නේ? අපි කියන්නේ සබාදහම කියන්නේ. කොහේද ඔක ගන්න වෙන්නේ? කොහේද ඔක ගබඩා වෙන්නේ? කියලා තමයි ප්‍රශ්නේ තමයි ආවේ. එක්කෙනෙක් ඇහුවට පස්සේ මම කිව්වා බලමු තව පොඩ්ඩක් මේ කවුරු හරි කාට හරි ওই අදහස එනවද කියන එක කියලා. ඊට පස්සේ බලන් හිටිය දවස් දෙකක් යනකොට මම දන්නේ නැහැ. දැන් මම මේකේ නංගන් කියන්නේ නැහැ මෙන්න මේ හේතු නිසා. එයාමද දන්නේ නැහැ කිව්වේ තව කාට හරි මෙන්න මේ ප්‍රශ්න බහපන් කියලා. ඒ ප්‍රශ්නෙකුත් නැහැ. ඒක කරයි කියලා ප්‍රශ්නයක් නැහැ. මේ වරේ ආයි දැන් 3 දෙනෙක් අහලා තියෙනවා. හරි. කවුරු ඇහුවත් ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. දැන් ඊට පස්සේ මේ ප්‍රශ්නේ ඇහුවට පස්සේ මම බැලුවා දැන් ඔය YouTube එකේ নানা ආකාර දේවල් කියනවනේ. හැම දෙයක්ම තියෙනවනේ. මොනවද හොයාගන්න බැරි ඔය YouTube කියන නාලිකාවේ. ඔක්කොම හොයාගන්න පුළුවන්. ඒතකොට මමත් බැලුවා ගිහිල්ලා දැන් මේකේ කොහෙවත් මේක කියලා නැද්ද කියලා. කියලා නැද්ද කියලා බැලුවා. ඇත්තටම කියලා නැහැ. ඇත්තටම හරි දේ කියලා නැහැ. වක්‍රාකාරව වටින් පිටින් අනම්මන දේවල් කියලා දෙනවා. හරි. අපි ඉස්සෙල්ලම මෙන්න මේක බලන්න ඕන. දැන් ওই බුද්ධ දර්ශනයේ එන දේවල් සමහර දේවල් සූත්‍රයන් කියලා තමයි කියන්නේ. මේ සූත්‍රය, අර සූත්‍රය, අහවල් සූත්‍රය. නමුත් උතර තියෙනවා අභ්‍යාසයන්. අභ්‍යාසෙනුත් තියෙනවා සූත්‍රේනුත් තියෙනවා. එතකොට සූත්‍රයන් කියන වෙනම කතන්දරයක්. අභ්‍යාසයන් කියන වෙනම එකක්. දැන් මේ බුද්ධ දර්ශනයේන ඔය සූත්‍රයන් කියලා බහුතරයක් කියන ඔය චීවරදාරුත් කියන සූත්‍රයන් කියලා මම දන්නේ අයිඩියා එකක් නැද්ද තේරෙන්නේ නැද්ද මොකද්ද මම දන්නේ නැහැ හේතුව. සූත්‍රයන් නෙවෙයි වෙන්නේ මෙහෙම අභ්‍යාසයක් තියෙනවා. මොකද්ද අභ්‍යාසේ? පටිච්ච සමුප්පාදය අභ්‍යාසයක් ඕක. ඔය අභ්‍යාසය ප්‍රගුණ කරාට පස්සේ බුද්ධිය වර්ධනය වෙනවා. ඇත්තටම බුද්ධිය වර්ධනය වෙනවා සත්‍ය තේරෙනවා. ඔක අභ්‍යාසයක්. සූත්‍රයක් නෙමෙයි. සූත්‍රයක් කියලා සමහර තැන්වල තියෙනවා. අභ්‍යාසයක් කියලා නම් කිසිම තැනක මම දැක්කේ නැහැ. අනිත් එක තමයි පින්පව් අපි කරන කර්මය. පින් හෝ පව් දෙකම කර්මයනේ. ක්‍රියාව. ওই ක්‍රියාවන් කොහෙද ගන්න වෙන්නේ, ගබඩා වෙන්නේ කොහෙද කියලා පැහැදිලිව කියලා නැහැ. හරි. එතකොට ඔන්න ඔය පටිච්ච සමුප්පාදය කියන අභ්‍යාසය ප්‍රගුණ කරා නම් තමන් ඇත්තටම තමන්ගේ බුද්ධිය වර්ධනය කරගන්න පුළුවන්. ඒක පිළිගන්න ඕන. කරන්න හැමෝටම බැරි වෙයි. කරන්න පුළුවන් නම් ඒක තමයි එක. වෙන මොනවත් අවශ්‍ය නැහැ. කිසිම දර්ශනයක් දහමක් අවශ්‍ය නැහැ. තමන්ට අවශ්‍ය නම් නිවන් දකින්න පුළුවන්. තමන්ට අවශ්‍ය නම් ලෞකික ජීවිතයක් ලබා ගන්න පුළුවන්. තමන්ට අවශ්‍ය නම් තිරිසන් ආත්මයක් ලබා ගන්න. ඔය හැම දෙයක්ම කරගන්න පුළුවන්. ඔය පටිච්ච සමුප්පාදය කියන එක ප්‍රගුණ කරා. ඒ අභ්‍යාසය ප්‍රගුණ කරා. උන්නෝර ඇත්ත බුද්ධ දර්ශනය. ඒවා විකෘති වෙලා ඇවිල්ලා දැන් තින්නේ අමුතුම එකක් නේ. ඔක විග්‍රහ කරන්නෙත් නැහැ. ඒ විග්‍රහ කරන්නේ නැත්තේ. ඔක විග්‍රහ කරන්න සමහර ගොඩාක් කවුරුණත් දන්නේ නැහැ. අනිත් එක තමයි ඕක හරියට විග්‍රහ කරොත් හරියාකාරෝගේ අර්ථය කියලා දුන්නොත් පන්සල් වලට දානි ලැබෙන්නේ නැහැ. හරි. ඒක වැඩක් නැහැ. මේ ඔන්න ඔය පටිච්ච සමුප්පාදය තුල ගවේෂණය කරලා තමයි මගේ මෙතනින් එහා තියෙන මම කලින් ගෙනාවු සියලු වීඩියෝස් ගෙනල්ලා තින්නේ පටිච්ච සමුප්පාදය ඇසුරින්. ඒක සත්‍යම තමයි. පිළිගන්න කෙනෙක්ට පිළිගන්න පුළුවන්. ඒකෙන් ගන්න පුළුවන් දෙයක් තියෙන කෙනෙක් ගන්නව නම් ගන්න පුළුවන්. නොසලකා ගන්න පුළුවන්. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ යුතුයකම මම කරලා තියෙන්නේ. ඔය ඇවිල්ලා මං කියලා තියෙන දේවල් සේරම සත්‍යම තමයි. ආයි කිසිදු වෑයමක් නැහැ වෙන කිසි දෙයකට මගේ ගන්න කෙනෙක්ට ගන්න. හරි.
එතකොට අපි කරන පින්පව්. පව් හෝ පින් හෝ ඕන දෙයක්. පින්පව් ගැන මම කලින් කියලා තියෙනවා පින් කියන්නේ මොනවද, පව් කියන්නේ මොනවද, කුසල් කියන්නේ මොනවද, අකුසල් කියන්නේ මොනවද කියලා. ඒ කියපු වීඩියෝ එකේ ලින්ක් එක දාන්නම්. ඒ ගැන විග්‍රහය ඒකෙන් තේරුම් ගන්න. මෙතනදී ඒක කියන්න මට කාලය නැහැ. හරි. එතකොට අපි කරන ඔය කුසල් අකුසල් කොහෙද ගබඩා වෙන්නේ? කොහෙද ගබඩා වෙන්නේ? කිසිදු දේශනාවක දේශනාවක ඕක සඳහන් වෙලා නැහැ. ඕක ගබඩා වෙන්නේ ඔබ තුලමයි. ඔබ තුලමයි ගබඩා වෙන්නේ. කොතනද ගබඩා වෙන්නේ? ගබඩා වෙන්නේ ඔබගේ ජීවිතයක් ගත්තට පස්සේ හැම ජීවිතයකටම තියෙන මනසක්. මොකද්ද මේ මනස කියන්නේ? මනස කියන එක තැනක් නෑ, හිස් අවකාශයක්. ඔන්න හිස් අවකාශයේ අඩිය අඟලට තලලා චිප් එකේ ඩේටා දාන්නේ. මෙච්චර ඉතල චූටි කෑල්ලකට ඩේටා දානවනේ ලොකු ගණන් කිය. ආන් ඒ වගේ අඩිය අඟලට තලලා ඔන්න ඔය මනසේ තමයි ඔක තැන්පත් වෙන්නේ. කරන දේ. දැන් මෙතෙන්දී කල්පනා කරන්න කාට හොරා මොනවා කරා. කාට හොරා ඕන කෙනෙකුට හොරා ඕන දෙයක් කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට හොරා ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් Tamanගේ හිතට හොරා කරන්න පුළුවන් දෙයක් කිසි දෙයක්. එහෙම පුළුවන් කියනවනම් ඒක බොරුවක් නේ. ඒක ඔක්කොම දන්න. ඕනෙකෙත් දන්න. සතෙකුත් දන්න ඒක. Tamanගේ හිතට හොරා කරන්න බෑ. හිත තමයි ගබඩා කරන්න ඒවා. කොයිද? ඔය හිස් අවකාශයේ. right. එතකොට ඕවා හරියට ඇත්ත ගබඩා කරනවා. අනිත් ඒවා අයින් කළා දානවා. ඇත්තම තමයි ගබඩා කරන්නේ. ඕවා ගණනය කරන්නේ කවුද? ගණනය කරන්නේ ඔබමයි. ඔබ ගණනය කරනවා කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් ඔබ ජීවත් වෙනවා. ඔබ දන්නේත් නැහැ. ඔබ වැඩකුත් නැහැ. ඔබ මුකුත් හිතන්නේ නැහැ මෙන්න මේ දේවල්. මම කලින් කියලා තියෙනවා අපි මේ සබා දහමේ කොටසක්. ඕක ගණන් ගන්නෑ කවුරුද? අපි මේ මං අහවලා මම බොඩිපස් රොඩ්රිගෝ කියලා ඉන්නවා. මම කවුගේ කාගෙන්නේ? අපි සබා දහමේ කොටස්. අපි සබා දහමේ කොටස් වශයෙන් සබා දහම අපි මැරෙන්න ටික දවසකට කලින්, ටික වෙලාවකට කලින්, ටික දවසකට කලින් ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිර්ණය හරියට නියතය මේකයි කියලා කියන්න බෑ. ඒකින් ටික දවසකට කලින් හෝ දවසකට දෙකකට කලින් හෝ පැය ගානකට කලින් හෝ ඔබට දැනෙනවා දැන් ඔබ මැරෙනවා කියන එක. ඔක දැනෙනවා. ඔක ඉතින් ඔප්පු කරන්න බෑනේ. මැරෙන්න යන්න ඕන ඔප්පු කරන්න. ඔක දැනෙනවා. ආන්ගේ දැනෙන වෙලාවේ මම කියලා තියෙනවා 150ක් අයිති තියෙන ජීවිතේ කොහ කාටද සුභාට අනිත් ටික විතරයි මේ දැන් අපි මේ අපේ පංචස්කන්ධයට අයිති වෙන්නේ 50යි කියලා. ඔන්න ඔය 150 ඒ 50 ටකස් ගන්නකොට සුභා ගන්නවා. අරගෙන දැන් දෙනවා මනසට. දැන් ඔයා යන්න ඕන. ඉවරයි. expired. දැන් ඔබ යා යුතුයි. කියන එක මයින්ඩ් එක දෙන. ඔක කාටවත් කියන්නේ නැහැ කවුරුවත්. ඇයි? ජීවත් වෙන්න තියෙන ආසාව නිසා. කවුරුවත් කියන්නේ නැහැ. ජීවත් වෙන්න හරි ආසයි. ඒ නිසා මම මැරෙයි දැන් කියලා කවුරුවත් කියන්නේ නැහැ. නමුත් එහෙම තමයි වෙන්නේ. ඔක කියන්නේ නැහැ කවුරුවත්. අම්බෝ මැරෙනවා කියන වචනයක් කියන්නේ නැහැ. හරි. නමුත් ඔක තමයි වෙන්නේ. ඔන්න ඔය වෙලාවේදී දෙනවා chance එකක්. කවුන්ට් කරගනින් ඔක්කොම. දැන් තියෙන දේවල් කවුන්ට් කරගනින් අරගෙන අරන් වරින් කියලා ඒ සබා දහමනේ විනිසුණු මණ්ඩලය දෙනවා ඕඩර් එකක්. දැන් කවුන්ට් කරගනින්. දැන් මගේ අතේ තියෙන්නේ ඔබ යා යුතුයි. ඔබට මෙච්චර කාලයක් තියෙනවා. දැන් ඔක කවුන්ට් කරගනින් ඔක්කොම කියලා උන්නේ. ඒකෝට තමන්ම තමයි කවුන්ට් කරන්නේ. ඔය සියල්ල. මරණ මංචකයේදී කරපු දේවල් මරණ මංචකයේදී තමන් කරපු කියපු හැම දේම බලපු දැකපු හැම දේම සියල්ල ගණනය කරන්න ඕන. ඔන්න උතන් තමයි ගණනය වෙන්නේ. ගණනය කළා අරගෙන යන්න ඕන විසුණු මඩුල්ල ඉස්සරහට. ඒ අරගෙන යන්නේ තමන් විසින්ම තමයි. එතකොට තමන් කරන පින්පව් කොහෙද ගණනය වෙන්නේ? තමා තුලමයි. තමා තුලමයි ගබඩා වෙන්නේ. තමාමයි ගණන් කරන්නේ, ගණනය කරන්නේ. අරගෙන ගිහිල්ලා ඉවරලා විනිශ්චය දෙනවා. අන්නේ දෙන විනිශ්චයට අනුව තමයි ඕනම පුද්ගලයෙක් මේ ලෝකේ
බිහි වෙනකොට දැන් බිහි වෙන්න කලින් අපි මැරෙනවනේ. මැරෙනවා. මැරුණට පස්සේ වෙන ආත්මයක් තියෙනව හෝ නැති වෙනවා. පින්පව් කුසල අකුසල් කියන එක මම කලින් කිව්වා. නිවන කියන්නේ අත්හැරීම කියලා මම කියුනේ. යම් කිසි දෙයක් කරනකොට අපි බලාපොරොත්තුවක් නැතුව කරා නම් ඒක කුසලයක්. දැන් පොඩි නෝනාට පින්පිනිසයි කියලා පඩික්කමක් පන්සලට පූජා කරන්න පින් සිද්ධ වෙනවා. පින් සිද්ධ වෙනවා. කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? බලාපොරොත්තුවක් තියෙනවා. ඇයි මොකද්ද? පොඩි නෝනාට පින්පිනිස. අන්න එහෙම නැතුව කරන දේවල් තමයි කුසල්. කුසල අකුසල් මම කලින් කියලා තියෙනවා. ඒ ලින්ක් එකත් මම දාන්න. ඒකත් බලන්න. කුසල් කරොත් කිසිදු දෙයක් ගණනය කරන්න ඉතුරු වෙන්නේ නැහැ. ගණනය කරන්න කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ උතන. කුසල් නම් කළා තියෙනවා. පින් නම් ගණනය කරන්න වෙනවා. පින් ගණනය කරොත් ඔබට තවත් ඒ පින් පළ දීම සඳහා ආත්මයක් ලැබෙන්න පුළුවන්. හොඳ එකක් වෙන්න පුළුවන්. පව් කොහොමද ගණනය කරන්න වෙනවා? ඔබ ඒ ගන්නට යන්නේ නැහැ. එතකොට ඔන්න ඔතන තමයි කරන කුසල් ගබඩාවෙන් ගණනය කරන්නේ ඔබ විසින්මයි. ඒ ගණනය කරලා ඒක අරගෙන ගියාට පස්සේ මම කිව්වා උපදිනකොට යම් කිසි පුද්ගලයෙක් මේ ලෝකේ ඒ ලින්ක් එකක් තියෙනවා මගේ වීඩියෝ එකේ මම එකක් දාන්න. බැරිවුණොත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා යම් කිසි පුද්ගලයෙක් උපදින්නේ කොහොමද කියලා. එතකොට ඔන්න ඔය ඒ මේ කරන දේවල් ටික තමයි ශක්තියක් විදියට චුතිසිත කියලා පිට වෙන්නේ. අන්තිම හුස්මත් එක. දැන් මේ හුස්ම අපේ රැඳිලා තියෙනවා. කවුරුවත් දන්නේ නැහැනේ කොහොමද රැඳිලා තියෙන්නේ කියලානේ. හුස්මක් රැඳිලා තියෙනවා. ඔය හරි හිල්ලුණත් ඔය හුලන් ටික යන්නේ නැහැ. නැවත ගන්නවා පිට කරනවා නේ. රැඳිලා තියෙනවා. කොහෙද තියෙන්නේ? ඔන්න ඔය කරන කර්මය කියන ශක්තිය ඔක රැඳිලා තියෙන්නේ. ඔතන තමයි ඔය ගබඩා වෙන්නේ. එතකොට පිට වෙන්න යන්නේ ශක්තිය. ඒ ශක්තියට ඔබ කරන දේවල් ටික එකතු වෙලා පින් හෝ පව් හෝ කුසල් හෝ අකුසල් හෝ එකතු වෙලා ඒක තමයි අන්තිමට තමන් පිට කරන හුස්ම ශක්තිය. ඕක චිත්තය කියන එක. චුතිසිත. ඕක දැන් මේ මහා ලොකු භෞතික විද්‍යාවට ඔප් වෙලා තියෙනවනේ. අන්න ඒක තමයි නැවත විඥානයේ විදියට හටගන්නේ යම් කිසි තැනක උපදින්න ඕනේ account එකේ සාධාරණත්වයට වටිනාකමට එකතු වෙන තැන උපදින තැන තීරණය වෙන්නේ උතන. ඔන්න උතන තමයි ඔබ කරන පින්පව් ගණනය වෙන්නේ එකතු වෙන්නේ ගණනය කරන්න වෙන්නේ ඔබට තමයි. ඔබ තුළමයි එකතු වෙන්නේ. ඔන්න ඔහොමයි ওই කතන්දරේ සිද්ධ වෙන්නේ. ඕක මං හිතන්නේ කිසිම දේශනාවක විග්‍රහ කළා නැහැ. මේ ඔන්න ඔය විදියට තමයි තමන් කරන කුසල් අකුසල් පින් පව් ගණනය වෙලා ඊළඟ ආත්මෙට මේක 150ක් විදියට තමයි එන්නේ. මම කියවනේ 150ක් තනි කරන එක තමයි එන්නේ. ඒක තමයි විඥානය. ඒක විඥානයේ 150යි ඒකට ඉතුරු ටික සම්පූර්ණ කරගන්න එක තමන්ගේ වැඩක්. හැබැයි හොඳ දේවල් කරලා තියෙනවා නම් බුද්ධිමත් දේවල් කරලා තියෙනවා නම් බුද්ධිය තමන්ට පිටනවා. නැත්තම් ඉතින් වෙන දෙයකින් හෝ වෙන කොහේ හෝ තියෙන කුසල කර්මයකින් වැටහුණොත් ඇරෙන්න නැත්තම් ඉතින් එතනින් එහාට එන්න ආගාදයටම තමයි. හරි කියන්න ඕනේ තමන් කරන කුසල අකුසල කොහෙද ගණනය වෙන්නේ? තමා තුලමයි ගබඩා වෙන්නේ. ගබඩා වෙන්නේ තමා තුලමයි ගණනය කරන්නේත් ඔන්න ඔය තමන්ගේ මරණ මංචකයේම තමයි. ඒකට අනුකූල වූ සර්ව සාධාරණ ඉපදීමක් හෝ ගණනය කරන දෙයක් නැත්නම් ආ ඉපදීමක් නැහැ. ඔක තමයි නිවන කියන්නේ. හරි. ඔන්නෝකයි තමන් කරන කුසල අකුසල ගණනය වෙන තැනත් ගබඩා වෙන තැනත්. හරි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. වැදගත් දේවල් තියෙනවා ජීවිතය ගැන කියන්න. අවශ්‍ය කෙනෙකුට දැන් ඔය අවශ්‍යයි කියලා හිතන පුද්ගලයා මගෙන් ප්‍රශ්න අහලා තිබ්බා. ඒ හින්දා මම ඒක දී කරා. හරිනේ. එහෙනම් ජය වේවා.